වෙලාම චන්දහයයි මේ හයියෙන් කෑ ගහන්න බෑ. අපි මල්ලි කිව්වා ශාරත් ගැලුත් වීඩියෝ එකේ මගේ සින්දුවේ කෑල්ලක් දාලා දිනවා කියලා. දැන් ඒක මේ ලයිව් රියැක්ෂන් එක ගන්න යන්නේ ඔයලත් එක බෙදා ගන්න. අපි බල්ලෙමු එහෙනම් ටක් ගාලා. දාගෙන අපි අපේ ඊළඟ තැනට යන්න පිටත් වුණා. අර ගෝගානපු පුරේ දසනාමින් දුමිදු පුතා ඒ සමග පුතා අඩෝ ඒ මුන්ට පාඩම් ඔයේ ඒ රවින්ද සුදා නම කිව්වොත් දිව කරගෙන ශාර අර ගෝගානපු පුරේ දසනාමින් නයන් කවි ඉසිනි එක්ක දිව පැටලෙන ශාර දැනරේ වෙනවේදින් රයිම් වෙන්න දාලා ඉතින් ඒ නම කිව්වොත් දිව පැටලෙන කාට වුණත් හිත හොඳ ඒ නම කිව්වොත් දිව පැටලෙන ශාර අඩෝ තිම්මෙන් ගොඩක් එවුන් අහලා තිබ්බනේ මේ උඹ පැරෝඩි කරලා මොකද්ද බම් බලාපොරොත්තු වෙන්නේ කියලා. දැන් ඔය හදන ගොඩක් පැරෝඩි වලට කොපිරයිට් මචං ඔයගොල්ලත් එහෙමනේ. හින්දි සින්දුවන්නේ. මෙන්න මේ දේ තමයි මචං මම බලාපොරොත්තු වෙන්නේ. මේ දැන් මට බම් මාර සතුටක් තියෙන ඇත්තටම මේක බලද්දි. ඒ කියන්නේ ඒක කියන්න දෙරෙන්නේ නැහැ මේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් අනිවාර්යෙන් දන්නවා. තමන්ගේ වීඩියෝ එකක් කවුරු රියැක්ට් කරද්දී ඒකේ තියෙන සතුට. අනික මේ වගේ දැන් පැරෝඩියක් ඒකේ ක්‍රියේටර්ම රියැක්ට් කරද්දී එන ගැම්ම ඒක සුපිරිය. ඉතින් වැඩක් නැහැ කියලා ඉතින් ගැස්ටට හදපු එකත් එයා රියැක්ට් කරලා තිබ්බා. ඒක නම් මම දැම්මා. කලනුත් ඉතින් මේකත් මට හිතුණා මේ ඔයලත් එක බෙදා ගන්න. ඉතින් අලුත් පැරෝඩියක් ඉස්සරහට එනවා. පැරෝඩි එකක් නෙමෙයි ගොඩක් එනවා. අපි නම් අලුත් වැඩ සෙට් එකකින් හමු මේක පොඩි වීඩියෝ එකක් ඉතින් මේ මට මේක හිතුණා ඔයලත් එක බෙදා ගන්න. එහෙනම් ගිලෙන්න